ලයිෆ් ආයතනය දැන් අපි අවුරුදු 4ක් වෙනවා ඉතිහාසය. ලයිෆ් ආයතනයට අපේ ආයතන ශාඛා 3ක් තියෙනවා. කොහොමද? ඒ වගේම මීගමුව, කිරිපත්තුඩ. ප්‍රධානම අරමුණ වෙන්නේ මේ ප්‍රශ්න තියෙන දරුවන්, ප්‍රශ්න තියෙන පවුල්. මේ ප්‍රශ්න විද්‍යාත්මකව විසඳීම තමයි අපේ ප්‍රධානම අරමුණ. දැන් මේ විද්‍යාත්මක විසඳීම කිව්වම අපිට යොමු වෙනවා ලංකාව පුරාම දරුවන් මේ යොමු වෙන දරුවන්ගෙන් වැඩි දෙනා විශාල සංඛ්‍යාව ගත්තොත් එහෙම අධිකාරී දරුවන් ඕන අවධානයේ සහ අධිකාරීත්වයෙන් පෙළෙන දරුවන්. මේ දරුවන් හුඟක් දෙනා දන්නේ නැහැ මේ දරුවන් පුංචි කාලේ හඳුනාගෙන මේ தત્ත්වය හැදුවේ නැත්තම් නොයෙකුත් පසු කාලීන ගැටලු වලට ගොදුරු වෙනවා කියලා. විශේෂයෙන්ම conduct disorder, හොරකම් කිරීම, මත්පැන්, මත්ද්‍රව්‍ය, ඉගෙන ගැනීමට නොහැකි වීම, මානසික අවපීඩන ලක්ෂණ වලට ගොදුරු වෙලා ජීවිතේ වැටීම වෙන තත්ත්වයට ගොදුරු වෙනවා. දැන් අපේ ආයතන වලට සාමාන්‍යයෙන් එක ආයතනයකට 50ක් 60ක් කොහොමද 200ක් වෙන සංඛ්‍යාවක් වෙන දරුවෝ ඉන්නවා. එතකොට ඊට අමතරව දැන් මේ දරුවන්ගේ ගැටලු වලට තවත් එහාට යන ගැටලු තියෙනවා. දරුවන් දෙමව්පියන්ගේ ප්‍රශ්න වලට මැදි වෙලා මානසික අවපීඩනය, මානසික ආතතිය වැනි ගොදුරු වෙන අවස්ථා තියෙනවා. දැන් මානසික අවපීඩනය කිව්වොත් එහෙම ජීවිතේ පාවීම, විශේෂයෙන් මේ දරුවන්ගේ මානසික අවපීඩනය ගත්තොත් එහෙම හුඟක් වෙනස් වැඩිහිටියන්ට වඩා. දරුවන්ගේ දකින්න ලැබෙන්නේ තරහ යනවා අධික ලෙස. ඒවත් නැත්නම් ඔවුන්ගේ හැසිරීම විලාසය පාසල් යන කැමති නැහැ. පාසලේ පන්ති කාමරයේ ලකුණු අඩු වෙනවා. මෙන්න මේ වැනි ලක්ෂණ. දැන් මේ මම කතා කරේ ප්‍රධාන වශයෙන් දරුවන් ගැන. දැන් මේ දරුවන්ගේ ගැටලු වලට උපදේශනය තියනවා කියන එක ඉතාමත් වැදගත් පණිවිඩයක්. දැන් ඔබ හිතනවා සමහරවිට ඖෂධ විතරක් දීලා මෙවැනි ප්‍රශ්නයක් මගහැර ගන්න පුළුවන් කියලා. නැහැ. හුඟක් වෙලාවට උපදේශනය ඕන. ඇයි උපදේශනය ඕන? මේ දරුවන්ට ආත්ම අභිමානය වැඩි කරන්න පුළුවන් නම් නොයෙකුත් වැඩසටහන් තුළින් ඒ දරුවා යථා තත්ත්වයට ගන්න පුළුවන්. දැන් අපේ ආයතන තුනේ ප්‍රධාන අරමුණක් තමයි දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, ඉගෙනීමේ ගැටලු. මෙන්න මෙවැනි ගැටලු වලින් දරුවන් එළියට ගැනීම. අපි දරුවන්ට එහාට ගියාම පවුල පැත්තට යනවා. දැන් පවුල තුල නොයෙකුත් ඇති වෙන ගැටුම් තියෙනවා. අපි දන්නේ ඒක ගැටුවක් තමයි මත්පැන් ආශ්‍රිත ගැටලු. එහෙම නැත්නම් ලිංගික ගැටලු. එහෙම නැත්නම් සංනිවේදන ගැටලු. මේ හැම ගැටලුවක්ම පවුල් ඇතුළට ගියාම ඒ පවුල් බොහෝ විට දැඩි පීඩනයට ගිහිල්ලා අම්මා නැත්නම් තාත්තා නොයෙකුත් මානසික ගැටලු හෝ ආතතියින්ට එහෙම නැත්නම් අවපීඩනයට යන්න පුළුවන්. දැන් පවුල් ගැටලු කිව්වම පවුල් ගැටලු වලින් ප්‍රධානම ගැටලුවක් මත්පැන් ආශ්‍රිත ගැටලුව. ලංකාව වගේ රටක බැලුවොත් එහෙම 33ක් පමණ පවුල් මේ මත්පැන් ආශ්‍රිත ගැටලුවට ගොදුරු වෙනවා. සාමාන්‍යයෙන් ගෘහපචණ්ඩත්වයේ 60%ක්. අපිට පේනවා මේ පවුල තුළ තියෙන මේ කම්පනය, මේ බිඳ වැටීම හුඟක් වෙලාවට දරුවන්ට බලපාන්න පුළුවන්. විතරක් නෙවෙයි බිරිඳට, ස්වාමියාට දෙන්නටම බලපාන්න පුළුවන්. දැන් මත්පැන් ආශ්‍රිත ගැටලු වලදී ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. දැන් අපි හිතුවොත් එහෙම ඖෂධ ප්‍රතිකාර පමණක් කියලා වැරදි. ඖෂධ ප්‍රතිකාර වලින් විෂාණු හරණය කියලා අපිට මුල් කාලේ එළියට ගන්න පුළුවන්. නමුත් විෂාණු හරණයෙන් එහාට ගියාම උපදේශනය ඕන. මේ උපදේශනය ඕන කරිච්ච පවුල නැවත ගොඩ නගන්න. එහෙම නැත්නම් මත්පැන් වලට ගොදුරු වන පුච්චලය ඉන් එළියට ගන්න. දැන් මේදී අපි භාවිතා කරනවා ප්‍රධාන වශයෙන් motivation enhancement therapy කියන විශේෂ උපදේශන ක්‍රමය. මේ රෝගිම පිළිගත් මිලැන්ටොනික්. එතකොට දැන් අපේ උපදේශකවරයන් අපේ ආයතනවලදී මේ ක්‍රමය පාවිච්චි කරනවා මත්පැන් වලින් එළියට ගන්න. නැත්නම් මත්පැන් වල ගොදුරු වෙච්ච එක්කෙනා තවදුරටත් ඊට තියෙන ආශාවෙන් එළියට ගන්න. දැන් මේට අමතරව ලිංගික ගැටලු. දැන් බක්ලාවට ලිංගික ගැටලු ඉස්මතු වෙන්නේ නැහැ. ලිංගික ගැටලු සැඟවිලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි තුමු ලිංගික ප්‍රාණවත් නොවීම. එහෙමත් නැත්නම් ශනික මෝචනය. එහෙම නැත්නම් ආශාවක් ඇති නොවීම. දැන් මෙවැනි දේවල් දිහා බලනොත් බක්ලාවට මේවා සැඟවිලා තියෙනවා. ඒ ප්‍රශ්නය එළියට එන්නේ වෙනත් ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් රණ්ඩු දබර, දෙදෙනා අතර විරසක වීම, නැත්නම් ඈත් වීම වෙන්න පුළුවන්. මේ ගැටලු සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අපේ තියෙන පරිසරය විශේෂයෙන්ම මේ ලංකාවේ පෙරදිග රටවල් වල මේ
ලිංගික ගැටලුවක් සැඟවිලා ගියපු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපේ ආයතනය අපි මෙවැනි ගැටලු තියන අය යොමු වෙන විශාල වශයෙන් ඕන ආවට පස්සේ ඔවුන්ගේ විස්තර සම්පූර්ණ වශයෙන් ගන්නවා. ඒකට කියනවා හිස්ටරි ටේකින් කියලා. ඒ ගැටලුව නිර්මාණ වුණ විදිය කොහොමද කියලා බලලා ඊට අදාළ ප්‍රතිකාර. ඒ කියන්නේ ඖෂධ ප්‍රතිකාර විතරක් නෙවෙයි උපදේශනය මෙම ආයතනයේදී ලබා දෙනවා. උපදේශනය කිව්වම විශේෂයෙන්ම sensate focus therapy මෙවැනි නොයෙකුත් නැත්නම් squeezing method නොයෙකුත් ලිංගික මනෝ චිකිත්සක ක්‍රම වේද අප ආයතනයේ භාවිත කරනවා. දැන් ලංකාවේ මේ ආයතන බොහෝම අඩුයි. ලයිෆ් ආයතන එක ආයතනයක් මේ ලිංගික එහෙම නැත්නම් සෙක්ස් තෙරපි ලිංගික මනෝ චිකිත්සක ප්‍රතිකාරය ලබා දෙනවා. දැන් අපි තවත් එහාට ගියොත් එහෙම දැන් පෞල් ගැටලු වලට බොහෝ විට සිදු වෙලා තියෙන්නේ සිතුවිලි. يعني ප්‍රශ්න දිහා බලන ආකාරය. දැන් මේ ප්‍රශ්න දිහා බලන ආකාරය වෙනස් කරන්න විශේෂයෙන්ම සිතුවිලි ප්‍රතිකාර ක්‍රමය. නැත්නම් cognitive behavioral therapy, cognitive therapy RNT බෙක්ගේ අපේ ආයතනයේ භාවිත කරන අපේ උපදේශකවරයා. ඒ වගේට අමතරව cognitive therapy වලට එහාට ගිහිල්ලා interpersonal psychotherapy. මේ interpersonal psychotherapy කියන්නේ බොහෝ විට අපි විසාදිය මානසික අවපීඩනය ජීවිතේ පාවෙලා කලකිරිලා ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ, මැරෙන්න හිතෙනවා. ප්‍රශ්නෙන් එළියට වෙන්න විදියක් නෑ, සාම්ප්‍රදායත් එක්ක එක්ක විරසක වෙලා මුළු ජීවිතේම වැටිලා දෙමව්පියෝ සහ පවුල අවුල් වෙලා දරුවෝ විසිරලා ගිහින් මෙවැනි අවස්ථාවක මේ තත්වයෙන් එළියට ගන්න. ඊටාත්ම සාර්ථක ප්‍රතිකාරයක් විදිහට මේ සිතුවිලි ප්‍රතිකාරය සහ interpersonal psychotherapy එහෙම නැත්නම් මේ ඒ ප්‍රතිකාරය interpersonal psychotherapy කියන මේ ප්‍රතිකාරය භාවිත කරනවා. මීට එහාට ගියාම සමහර පෞරුෂ බින්නතා කියන පෞරුෂයේ ගැටලු, සමාජ විරෝධී පෞරුෂය, ජීවිතේ පාවිච්ච පෞරුෂය, එහෙම නැත්නම් ජීවිතය අවුල් වෙන පෞරුෂ නොයෙකුත් ගැටලු නිසා borderline personality disorder, anti-social personality, නැත්නම් schizoid personality, triple personality මේ නොයෙකුත් පෞරුෂ බින්නතාවලට අපි dialectical behavior therapy කියන මේ DBT ලිනිහැන්ස්ගේ අපි භාවිත කරන එක් ආයතනයක් තමයි ලයිෆ් ආයතනය. ඒකට මේදී හුඟක් වෙලාවට හැඟීම් අඳුනාගෙන කොහොමද ප්‍රශ්නෙන් එළියට එන්නේ කියලා අපි මේ සෙෂන්ස් නැත්නම් මේ උපදේශන වාර පවත්වනවා. ඒකට අපිට පේන ඔබට තියෙන ගැටලු දැන් හුඟක් වෙලාවට අපිට තියෙන ලොකු වැරදීමක් තමයි අපේ සමාජයේ මුල් බැහැගත් විශ්වාස දෙනවා. ඒ ප්‍රශ්නයක් වුණා මේ ප්‍රශ්නේ විසඳ ගන්න යන්නේ නොයෙකුත් විදිහේ විද්‍යාත්මක නොවනකම වේද. එහෙම නැත්නම් අපි තවචනයක් කියනවා මිත්‍යා විශ්වාස කියලා. සාන්ති කර්ම කේන්ද්‍රය බලන එකට අපලයි කියලා. එහෙම නැත්නම් වෙන පූජා බහිරව පූජා කියයි දේවාල පස්සේ යනවා විශාල වියදම් කරගෙන. අපි විද්‍යාත්මකව දැකලා තියෙනවා මේ හුඟක් ප්‍රශ්න මනස හා සම්බන්ධ ගැටලු. මේ මනස හා සම්බන්ධ ගැටලු ඉතා පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. මොකද මේට අවශ්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර තියෙනවා. නමුත් ඒවට යොමු වීම මේ අපේ පෙරදිග රටක් වන අපේ රටේම අඩුයි. නමුත් ඔබේ ප්‍රශ්නයක් ආවම ඔබ දෙසරයක් කල්පනා කරන්න. එහෙම නැත්නම් මේක සාන්ති කර්මකින් හරියට ඔබ විශ්වාස කරනවා නම් එහෙම නැත්නම් පූජාවක් කියලා මේක ඉක්මනින් ගලව ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් ඒක ලොකු මුලාවක් වෙන්න පුළුවන්. ඔබේ මුදල් නාස්ති වෙන්න පුළුවන්. ඔබ කාලය නාස්ති වෙන්න පුළුවන්. පෞල් ගැටලු, දරුවන්ගේ ගැටලු, ලිංගික ගැටලු, අපි නැත්නම් වැඩ කරන ස්ථානවල තියෙන ගැටලු මෙවැනි දේවල් වලට මේ ලයිෆ් ආයතනයේ මනෝ චිකිත්සකවරු අපි දැනට 20ක් පමණ සේවය කරනවා. ඔවුන්ගේ නිසි සේවය ඔබට ලබා ගන්න පුළුවන්, විද්‍යාත්මක සේවය ලබා ගන්න පුළුවන්. ඊටත් එහාට ගියාම අපි නොයෙකුත් වැඩසටහන් කරන සමාජය තුළ. ඒ කියන්නේ පාසල් වැඩසටහන් අපි දන්නවා අද වෙනකොට ගුරුවරුන්ට මේ උපදේශන කලාව පිළිබඳ තියෙන අවබෝධය ඉතාම අල්පයි. يعني දරුවෙන්ගේ ප්‍රශ්නයක් ආම හඳුනාගන්නේ කොහොමද? දරුවෙන්ගේ ප්‍රශ්නයක් ආම දරුවට කතා කරන්නේ කොහොමද? අපි ළඟදී ඉතාම නැතකදී දීසනානායක විද්‍යාලයේ දෙමව්පියෝ හමුවක් තිබුණා. ඉතින් මෙවැනි හමුවක අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දෙමව්පියන්ට විද්‍යාත්මක දැනුමක් දෙනවා. ඔබ ඔබේ පවුල එහෙම නැත්නම් ඔබේ දරුවන්ට ගැටලුවක් ආවම කොහොමද එකකින් එළියට ගන්න. ඊටත් එහාට ගියාම ගුරුවරුන් සඳහා වූ වැඩමුළු අපි පවත්වනවා.
ආනන්ද විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ඒකට තර්ස්ටන් අපි නොයෙකුත් විසිපතන ලයිසියම් විද්‍යාලය මේ හැම විද්‍යාලවලම ගුරුවරුන් සඳහා විද්‍යාත්මක වැඩමුළු පවත්වලා තියෙන ඒකේ අරමුණ ප්‍රශ්න තියෙන දරුවෝ හඳුනගන්න. ප්‍රශ්නේ තියෙන දරුවෙක් මුල් කාර්යය හඳුනාගත්තොත් ඉගෙනීමේ ගැටලුවක් ජීවිතේ වැටිලා ජීවිතේ කල්පනා කරනවා එහෙම නැත්නම් දරුවා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙලා දරුවට හරියට තරහ යනවා මේ හැම එකක් පිටුපසම සැඟවුණු මානසික ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව හඳුනා ගන්න අපි ගුරුවරුන් පුරුදු කරනවා. අපි ගුරුවරුන්ට එහා ගිය තව වැඩසටහන් තියෙනවා. ඒ මොනවද? ආයතන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල. අපි තාත්මා මෑතකදී පෙට්‍රෝලියම් ආයතනයේ අපි එතන ඉන්න නිලධාරීන් පුහුණු කරා ජීවිතය ගැන දැවත සිතන්න. ඒ කියන්නේ තමාගේ සෞඛ්‍ය බලා ගන්න, මානසික සෞඛ්‍ය බලා ගන්න. පවුල් ගැටලු ඇති වුණාම මුල් කාලෙදිම හඳුනාගන්නේ කොහොමද? ඒ ගැටලු වලට විද්‍යාත්මක පිළිතුරු සොයාගන්නේ කොහොමද? දරුවන්ගේ ගැටලු හඳුනාගන්නේ කොහොමද? මෙන්න මේ ආකාරයෙන් අපි නොයෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල වැඩසටහන්. අපි ඊට අමතරව රාජ්‍ය ආයතන කිව්වම විශේෂයෙන් මේ ළඟදී අපි එක වැඩසටහනක් සම්පූර්ණ කරා ශ්‍රී ලංකා පොලිසිය. ඒ කියන්නේ මුළු ලංකාවේම ඉන්න කාන්තා සහ ළමා අංශයේ සිටින පොලිස් නිලධාරීන් දරුවන්ගේ මානසික ගැටලු හඳුනාගන්නේ කොහොමද? පෞල් ගැටලු, පෞල් ආරවුල් විද්‍යාත්මකව හඳුනාගන්නේ කොහොමද කියලා ඔවුන්ට හොඳ පුහුණුවක් අපි ලබා දුන්නා. තවමත් මේ වැඩසටහන කෙරීගෙන යනවා. ඉතින් මේ ආකාරයට නොයෙකුත් වැඩසටහන් අපි ගම්මාන වලට විශේෂ වර්ල්ඩ් විෂන් ආයතනත් එක්ක එකතු වෙලා ගම්මාන වලට ගිහිල්ලා ඒ ගම්මාන වල ඉන්න දරුවන්ගේ ගැටලු, ගම්මාන වල ඉන්න පවුල් වල ගැටලු ඒවා හඳුනාගෙන විද්‍යාත්මක ප්‍රතිකාර වලට යොමු කිරීම. දැන් නෙළුව, ලුණුගම් මෙහෙර, හම්බන්තොට නොයෙකුත් පළාත්වල අපි මෙවැනි ආකාරයෙන් ඊළඟට විශේෂයෙන්ම දෙමළ ජනතාව සිටින පළාත්වල, උතුරු නැගෙනහිර පළාත්වලට මේ වැඩසටහන් ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් ලයිෆ් ආයතනය කියන්නේ ඔබගේ ආයතනය. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වුණාම ඔබට එන්න තියෙන විද්‍යාත්මක ආයතනය. මොකද අපි මෙතන සාන්ති කර්ම කරන්නේ නැහැ. අපි මෙතන අත්දැකීම් අතුරන්නේ නැහැ. අපි මෙතන කරන්නේ විද්‍යාත්මකව ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්න. ඒ ඕනම ප්‍රශ්නයක් තුනට අපිට යොමු වෙන්න. අපේ ආයතන තුනක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි මේකම අපේ බොවල ආයතනය, ඉරිපත්තුට ආයතනය සහ මේකම ආයතනය. ඔව් දැන් ජීවිතය කියන්නේ ප්‍රශ්න වලින් පිරිච්ච තැන. අවුලක් තුල, දරුවන් තුල, එහෙම නැත්නම් සමාජය තුල අපි වැඩ කරන ස්ථානවල මේකුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ ගැටලුත් එක්ක ජීවිතේ පස්සට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ජීවිතේ පිට වැටෙන්න පුළුවන්. බලාපොරොත්තු නැති වෙන්න පුළුවන්. ඔබ දන්නම නැතුව මානසික පීඩනයට යන්න පුළුවන්. මේ ඕනම දෙයකට ඕනම අවස්ථාවකට විද්‍යාත්මක ගැටලුව, විද්‍යාත්මක පිළිතුරක් තියෙනවා. නැත්නම් විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා. ඒ කියන්නේ උපදේශනය සහ ප්‍රතිකාර. මේ උපදේශනය ගැන ප්‍රතිකාර ගැන ඔබේ විශ්වාසයත් සමගම අපි කියන්නේ අපි ළඟට එන්න ලයිෆ් ආයතනයට පැමිණෙන්න. අපි නිතරම බැඳී සිටිනවා ඔබට අපේ සේවය ලබා දෙන්න.